මේක නම් හරියන්නේ නැහැ guys. මේක මාල මේ බලන්න guys. මේ ඉබින්නේ නැහැ ඉවර. මේ ඉබින්නේ. අල මේක හරියන්නේ නැහැ. අලුත් keyboard එක ගන්නම වෙනවා. ඒක mouse එක. මේක keyboard එක. අපි A few moments later. මේ තමයි guys මගේ අලුත් keyboard එක. මේක අලුත් නෑ. මේක අලුත් keyboard අලුත් නෑ. ඉතින් මේක ඉතින් අවුරුදු වැඩි ආවර නෑ. අවුරුදු 22ක් පාරනේ. වැඩි නෑ අවුරුදු 22යි. Wait a minute. Who are you? ඔව්. හරිද? බලන්න මේක හිමියෝ ලුක් එක. wow. මේ mechanical feel එක. මේක ගහලා තියෙන guys Lenovo එකෙන් මේක පට්ට keyboard එකම experience කරලා බලලා කියන්නේ අවුරුදු 22ක් මෙච්චර කාල පවතින නම් මේක සුපිරි වෙනවා. ඒ කාලේ මේක එන ලොකු ගාණක් විකිනේ නැත්තේ. හැබැයි දැන් වැඩි ගාණක් වැඩි price එකක් වෙන්නේ නැහැ මේක. මම මේක ගත්තේ රුපියල් 1000ට. කොහමද වань මේක අර keyboard වල සෑහෙන හොඳයි. එන feel එකකුත් දෙනවා. මේ keyboard එකේ මෙන්න bulky look එකක් නැහැ. bulky look එකක් නැහැ මේකට. මේක තියෙන හෙන තනියතෙන් උස්සන්න අමාරු හෙන high durability එකක් තියෙන keyboard එක. මේක keys ඉඳන් හෙනම සුපිරි අදි සුපෝගෝගි මේ බලන්න. හෙන luxury. What? හරි මේක මේ මොකද මෙතන මැනික් කන්නු මෙතන තියන කෑල්ල හොයාගන්න බැරි වුණා. හැබැයි මම මේක ගත්තනේ. මේක සැප බඩුවක්. හරිද? මේක කොහොමත් අර keyboard වල සැපයි. අන්න ඒක දැන් මම දෙර කියන්නේ. හරිද? මේ keyboard එක අපි plug කරලා බලමු. අපි ආතල් එක කොහොම වෙයිද කියලා. හරි. දැන් අපි මේ තියෙන USB එක මේ කෙලිම කර බලමු. හැමදාම ඉතින් පැත්ත වරන මම පැත්ත මාරු කරගන්නවා මම. හරි guys කමන්නේ. කෙලව ගන්නවා. හරි. අයියෝ. කෙලව වුණා. හරි. හරි. මේ මවුලක් කෙලවෙන වාරයක් තියෙනවනේ. මම වීඩියෝ කරන් ගත්තොත් කෙලවෙනවා. පොඩක් ඉන්න guys. 2000 years later. හරි guys ඔයගොල්ලෝ දැන් සුපුරු වීඩියෝ එකට. හරි දැන් අපි මේක durability එක කන කතා කරමු. මේක පට්ට keyboard එකක් බලන්න තියෙනවා මේ පැත්තේ. අපි පේන්න තියනවාට මේ දෙක. ඔයගොල්ලෝ ලාවට පේන ඇති. ලගින් මම ටිකක් උස්සලා පෙන්නන්න. ඔයගොල්ලෝ පේන ඇති මේක ගහලා තියෙනවා. කොයිවම් පේන්නේ නැහැ හා. දැන් පේන්නේ නැතමල ගෑස් පේන්නේ නැහැ. ගිල්ලස් බලාගෙන. මේ තියෙන කන්ට්‍රෝල් ටික පෙන්නනවා. යටින් පෙන්නන්නේ ටික. පට්ටම quality keyboard එක. මේක විශේෂයෙන් කියන්නේ මේක ඇතුලේ keys කියන්නේ function keys ගොඩාක් තියෙනවා. ඒකට මේක ගත්තොත් එහෙම back එකට යන්න පුළුවන් forward එකට යන්න පුළුවන්. මේක sound එක වැඩි කරන්න පුළුවන් අඩු කරන්න පුළුවන් මේකේ. ඒකට මේක සද්ද mute කරන්න පුළුවන්. ඒකට මේකෙන් desktop එකේ කියන්නේ lock screen එකට යන්න පුළුවන්. මේකෙන් document එකක් කියන්නේ this PC ඒකට යන්න පුළුවන්. මේක word එකට යන්න පුළුවන්. මේක screenshot ගන්න නැත්නම් මේක ඕගොල්ලෝ ඕන මේ button එක customize කරගන්න පුළුවන් මේ keyboard එක. මේ keyboard එක පට්ටම keyboard එකක් guys. අපි දැන් මේ back එකට යමු. ඊට පස්සේ back එක තමයි ස්පෙෂල් තියෙන්නේ. කොච්චර quality කිව්වොත් එහෙනම් මේ cable එක දාන්නේ විදිහ ඉඳන් පට්ටම quality. මේ බලන්න. මේක අපිට cable එක ඕන විදිහට පට්ට විදිහ හදාන්න පුළුවන්. ඔයගොල්ලෝ මම කරලා පෙන්නන්නම්. අපිට ඕන නම් මේ කේබල් එක අපිට මැදට දාගන්න පුළුවන්. දැක්කනේ? නැත්නම් අපිට මේ කේබල් එක දාගන්න පුළුවන් මෙහෙම මේ පැත්තට දාන්න පුළුවන්. ඒ වගේ වලවල් කපලා තියෙන මේ keyboard එක මේ keyboard පට්ට quality keyboard එක මේක Lenovo 2000 ඒ කියන්නේ දැන්ට අවුරුදු 22ක් පරණ මේක කොච්චර පරණද? මේක දැනට අවුරුදු 22ක් පරණයි. එච්චර මම දන්නේ කවදා හැදුවද කියලා ඔයගොල්ලෝ guess කරලා comment එකකින් දාන්න. හරි. මේකෙත් අර දාන මේකේ නම් පට්ට quality ඒ කියන්නේ hard plastic. මේක හදලා තියෙන hard plastic. එතකොට මේකේ සාමාන්‍ය keyboard තියෙන්නේ කොයි මේවනේ. මේවනේ සාමාන්‍ය keyboard. ඒ වගේ නෙවෙයි මේක පට්ට high plastic එකක් තියෙන. එතකොට මේක ගත්තොත් එහෙම මේක armrest එක මට හොයන්න බැරුණා. ඒකට ස්වාමීන් guys. ගත්තොත් එහෙම මේ keys පට්ට quality guys. මේ පිරෝනේ. බඩ ඔක්කොම වැඩ මේ keys ඔක්කොම වැඩ මේක මම රුපියල් 1000කට ගත්තේ.
මම අපේ ගෙදර ළඟ තිබ්බ පරණ බඩු කඩේ පරණ කම්පියුටර් බඩු තියෙන කඩේකින් ඔයගොල්ලෝ බලන්න උලන්නේ මේකේ දාලා තියෙන විස්තර ටික ඒක මේකේ වෙබ්සයිට් එකේ Lenovo enhanced performance USB keyboard and service ඒක බලන්න මේකේ වොරන්ටි එක අවුරුද්දක් දීලා තිනවා ඒ කාලේට මම මැනිෆෙස්ට් ඩේට් එක හොයාගන්න ඕන කතෝම මේක මැනිෆෙස්ට් ඩේට් එක classic මේ තියෙන මේක features classic full size keyboard layout 2 port USB 2.0 full speed USB hub මේ USB hub එක තියෙනකොට මම ඊළඟට පෙන්නන 7 reprogramming hotkeys program කරන්න පුළුවන් keys තියෙනවා multiple pool with audio video control including key for the operating media player it was common Microsoft Windows shortcuts and hide on the front surface of key not supported the language layout their degree of keyboard tell adjustment we can make keyboard එක 3 degrees කියන්නේ angle කරන්න පුළුවන් කොටස් තුනකට ඒක තමයි මෙතන කියන්නේ detachable flame is smooth constable මේකේ සුවපහසු ගැන කියලා තියෙන මේකේ එතකොට ඊළඟට බලුවොත් එහෙම attach USB එකට හරි black color business black color perfect match the think center think station think pad system ඒ වගේ කොට use කරන්න පුළුවන් කියලා තියෙනවා 1 year custom warranty and extend කියලා ඒ කාලේ දීලා තියෙනවා බලමු මේක හදලා තියෙන කවද කියලා announce කරලා තියෙන date එක තමයි 14 මාර්තු 23 එතකොට payment available ඒ කියන්නේ හදලා තියෙන්නේ 4 මාර්තු 30 electric specification as හරි keyboard cable එක දිග අඟල් 74ක් දිගයි cable එක ඒකට මේක support කරන version බලුවොත් එහෙම Windows XP Windows 2000 Microsoft Vista Microsoft Windows 7 Microsoft Windows 8 Microsoft Windows 8.1 Microsoft Windows 10 Microsoft Windows 11 support කරනවා මේකට ඊට පස්සේ drive එක තියෙනවා මේකේ මේ drive එක මම download කරා මම තාම download කරලා නැහැ ඒකයි මේ සමහර programming keys වැඩ නැත්තේ මාදුර අයියට නැති කියලා මේ drive එක download කරන්න බැස්සලා හරි එච්චර මේක කියන්න තියෙන්නේ බලන්න තියෙන්නේ ඊට පස්සේ දැන් අපි යමු මේකේ මම මොනවද ඔයාලා පෙන්නනවා කියන්නේ මේකේ ආයෙ පෙන්නන්න දෙයක් නැහැ නේ පෙන්නන්න තියෙන ඔක්කොම මෙන්න මේ යට තියෙනවා ඒ කියන්නේ මේක වෙන්න මේක මේක එකක් මේක අනිත් පැත්තට එහෙම තියෙනවා හරි මේක දාන්න ඕන මෙහෙම කෙලින් දාන්න ඕන හරි තව මේ කොච්චර කොල්ලක ගියොත් එහෙම මේක ප්‍රෝග්‍රෑම් කරන් පස්සේ ඕගොල්ලන්ට නමල් ලියක් කොලයක් උනම් මේකට දාගන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මෙතෙන් අද්ද ගමන් කොලේ එළියට එනවා මේක දැන් තියෙන කොලේ මේකයි මේක නම් පට්ට quality board keyboard එකක් රුපියල් 1000කට නම් පාඩු නෑ මම ගත්තේ මේක රුපියල් 1000කට ඕකටත් මේක හොයාගන්න පුළුවන් වෙයි පිටකොටු එහෙම බැලුවොත් එහෙම පිටකොටු වෙ නැත්තම් කොහේ හරි බලන්න පරණ PC shop පරණ computer shop computer බඩු තියෙන තැන් වලින් use keyboard විදිහට මෙව්වත් දෙනවා එතකොට පුළුවන් වුණා මේක ගන්න එහෙනම් මම ඔයගොල්ලෝ රෙකමන්ඩ් කරනවා මේක හොඳයි අවුරුදු 22ක් ගිහිල්ලා තිබ්බොත් අනිවාර්යෙන් ගන්න සුපිරි මේ ප්‍රයිස් එකේ තියෙන ඒ කියන්නේ රුපියල් 5000 4000 3000 2000 ප්‍රයිස් අතර තියෙන ආජීවය දෙන හොඳම කීබෝඩ් එක විදියට දෙන්න පුළුවන් ලකුණු ටික දෙන්න පුළුවන් මේ කීබෝඩ් එකට. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. මගේ channel එක subscribe කරලා කරන්න. එහෙනම් ආදරේ පරිස්සමෙන්.